ඔයාලටත් අලුත් අයිඩියස් හදාගන්න ලියවිලි ලියන්න හෝ කෝඩින් හෙල්ප් එකක් ඕනේද? එහෙනම් ChatGPT කියන AI tool එක ගැන ඔයාලට දැනගන්න තමා මේ වීඩියෝ එක. මම මේකෙදි කියන්න යන්නේ ChatGPT කියන්නේ මොකක්ද? එකෙන් කරන්න පුළුවන් දේවල් මොනවාද සහ කොහොමද යූස් කරන්න කියලා. ChatGPT කියන්නේ OpenAI සමාගම හදපු AI chatbot එකක්. මේක language model එකක්. ඒ කියන්නේ අපි ලියන කතා කරන භාෂාව තේරුම් ගන්න පුළුවන් AI එකක්. ඔයා ඉංග්‍රීසි එකෙන් වුණත් සිංහල එකෙන් වුණත් මෙයාව යාවත්කාලීන කරන්න පුළුවන්. ChatGPT එකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. YouTube video scripts හදාගන්න, blog articles ලියන්න, resume, email, letter වගේ ලිවීමේ වැඩ, code help, programming problems විසඳා ගන්න, business ideas generate කරන්න, English to Sinhala translate කරන්න, motivation quotes හදාගන්න, lyrics, poems වගේ දේවල් ලියන්න. ඔයාට ChatGPT use කරන්න පුළුවන් මේ විදිහට chat.openai.com වෙබ්සයිට් එකට යන්න. Google account එකක් හරහා login වෙන්න. prompt කියන්නේ මොකක්ද? ඔයාලට prompt කියන වචනය කවදා හරි ඇහුණද? මේක AI tools වල වැඩ කරනකොට ගොඩක් වැදගත් වචනයක්. හැබැයි ගොඩක් අය මේක මුලින්ම ඇහුවාම තේරෙන්නෙත් නෑ. prompt කියන්නේ ඔයා AI එක දෙන්නේ direction එක. තේරුම් ගන්න බෑද? හිතන්න ඔයා ChatGPT එකට කියනවා කියලා මට motivational speech එකක් ලියලා දෙන්න කියලා. එතකොට ඔයා ChatGPT එකට දීපු එක ඒ prompt එක. Write a motivational speech about success. මේ විදිහට prompt එකක් type කරලා දුන්නාම ඔයාට අවශ්‍ය ඒ script එකක් ඕ speech එක ඔයාට මේ විදිහට ලියලා දෙනවා. සරලව prompt එකක් කියන්නේ මේක මේ විදිහේ ChatGPT එකට දෙන මේ වාක්‍යෙට. ඔයාලා දැන් ChatGPT පාවිච්චි කරනවා නම් free version එක තමයි බොහෝ විට තියෙන්නේ. ඒකෙන් ඔයාලට GPT 3.5 කියන AI එක යටතේ වැඩ කරගන්න පුළුවන්. සාමාන්‍ය chatting, idea ගන්න, content ලියන්න, code එකක් generate කරන්න වගේ දේවල් ඉතාම ලේසි. නමුත් මේකෙදි limit එකක් තියෙනවා. image එකක් වුණත් generate කරගන්න පුළුවන් limit එකක් තියෙනවා. paid version එක ගත්තොත් ඒකෙදි කිසිම limit එකක් නැහැ. අපේ වැඩ special features use කරලා කරගැනීමට හැකියාව ඇතේත්. paid version එකදී plus plan එක වගේම pro plan එක බලාගන්න පුළුවන්. personal plan ටික ගත්තාම වැඩිපුරම popular plus plan එක. තවද මේකේ තමන්ගේ අවශ්‍යතාවය මත business plan එක උනත් ලබා ගන්න පුළුවන් $25ක් දීලා. නමුත් ඔයා advanced දේවල් මේ AI එක use කරලා කරන්නේ නැතිනම් ඔයාට free plan එක ප්‍රමාණවත් ගොඩක් දේවල් free කරගැනීමට හැකියාව තියෙනවා. මෙහෙදි ඔයාට ChatGPT PC version එක මෙන්ම mobile app එක බලා ගන්න පුළුවන්. ඔයාලටත් ChatGPT use කරලා වැඩ පහසු කරගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න, share කරන්න, subscribe කරන්න. ChatGPT හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.